Hi my YouTube friends කොහොමද ඉතින් ඔයාලට ඔන්න මං කලින් පොරොන්දුනා වගේම අදත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. අද මං මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද AI පාවිච්චි කරලා ඩිස් එකක් හදන්නේ කියන එක. අපි මේ ඩිස් එක හදන්න පාවිච්චි කරන AI tool එක තමයි Suno AI කියන AI tool එක. මේ Suno AI කියන AI tool එක ඔයාලා අහලත් ඇති, අහලා නැති අයත් ඇති මෙතන. ඒ හින්දා මං මේ AI tool එක ගැන අපි හඳුන්වා දීමක් කරලාම වීඩියෝ එකට යන්න එක හොඳයි කියලා මම හිතනවා. හරි එහෙනම් Suno AI කියන්නේ මොකක්ද කියලා අපි බලමුකෝ. Suno AI කියන්නේ AI පාවිච්චි කරලා අපිට වීඩියෝ, voice, music, AI base වගේ දේවල් හදන්න පුළුවන් සුපිරි AI tool එකක්. මොකද මම එහෙම කියන්නේ මේකේ text to speech, audio content වගේ දේවල් උනත් අපිට හදාගන්න පුළුවන්. ඒත් මම මේක මතක් කරලා ඔයාලට කියන්න ඕනේ මේ Suno AI වලින් හදන music track commercial use කරන්න ඔයාලට බෑ. ඒ කියන්නේ වාණිජමය වශයෙන් මුදල් උපයන්න මේකෙන් හදන music track පාවිච්චි කරන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ. මොකද මේ ඔයාලා මේ හදන හැම music track එකකම අයිතිය තියෙන Suno AI කියන සමාගමට. ඒත් අපිට මේ එහෙම නැතුව ඒ කියන්නේ commercial use කරන්න ඕන නම් ඔයාලට pro plan එකකට යන්න පුළුවන්. අපිට pro plan එකට යන්න නැතුව මේකෙන් අපිට ගන්න පුළුවන් සේවාවක් තමයි අපිට social media වලට අපේ පෞද්ගලික අවශ්‍යතාවන් වලට මේකෙන් හදන මේ voice track use කරන්න යාළුවගේ අවසරේ යාළුවම දීලා තියෙනවා. ඒ වගේ voice track එකක් තමයි අද මම ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ. හෝ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මුලින්ම මතක් කරන්න තියෙනවා ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මකින් subscribe කරලා bell icon එකත් all touch කරලා තියාගන්න. මොකද මම මේ වගේ වීඩියෝ දෙක තුනක්ම සතියකට මගේ channel එකේ upload කරනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි දැන් ඔයා මට කියන්න වැඩි දේවල් නැහැ. එහෙනම් දැන් කොහොමද අපි බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ web browser එකට ගිහිල්ලා Suno AI කියලා search කරන්න ඕනේ. එහෙම search කරලා එහෙම සර්ච් කරාට පස්සේ ඔයාලට වෙන්නනවා Suno AI site එකේ link එක. ඒ link එක click කරලා site එක ඇතුළට යන්න ඕනේ. ඒ site එක ඇතුළට ගියාට පස්සේ account එකක් create කරන්න එනවා. account එකක් create කරගන්න ඕනේ. ඔයාලා account එකක් කලින් create කරලා තියෙනවා නම් account එක දීලා ඔයාලා login වෙන්න පුළුවන්. මම account එකක් create කරලා නැති හින්දා මට මුලින්ම account එකක් create කරන්න එනවා. ඒ නිසා මම මේ විදිහට අලුතෙන් account එකක් create කරගන්නවා. හරි account එක create කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ account එක create කරගත්තට පස්සේ අපිට music track එක හදාගන්න තියෙන ඊළඟ step ටික හරිම simple. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලට පේනවා මේ පල්ලෙහෙන් පොඩිවට icon වගේක් පේනවා. එතන ඔයාලට මැද පේනවා ඇති තැඹිලි පාට background එකක music ලාංඡනයක් එක්ක පොඩි icon එකක් තියෙනවා. අන්න ඒ icon එක උඩ එකපාරක් touch කරගන්න ඕනේ. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගෙනියනවා. එතන ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් ඔඩියෝ කියලා තියෙනවා. ඒ ඔඩියෝ කියන තැනට ඔයාලට ඕන නම් ඔයාලගේ වොයිස් එකක් දෙන්න පුළුවන්. ඒක අවශ්‍යම නැහැ එතෙන්ට එහෙම වොයිස් එකක් දෙන එක. ඊට පස්සේ ඔයාලට දෙවෙනියට ලිරික්ස් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටයිල් ඊට පස්සේ එතනින් පල්ලෙහාට ගියපම අපිට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා පොඩි බාර් එකක් තියෙනවා. ඒක ටච් කරාට පස්සේ ඒක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වොයිස් ජෙන්ඩර් ලිරික්ස් මොඩ් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඊට පල්ලෙහෙන් තියෙන ඔප්ෂන් දෙක නම් අපිට පේ කරලා තමයි ගන්න වෙන්නේ. වොයිස් ජෙන්ඩර් කියන එකෙන් අපිට මේ ඒ කටහඬ මේල්ද ෆීමේල්ද කියන එක අපිට දාගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට ගියපුවම අපිට ලිරික්ස් මෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒක අපි මැනුවල්ද ඔටෝද කියලා දාන්න ඕනේ. මම නම් මැනුවල් කියලා දානවා. ඊට පස්සේ තියෙන දෙක අපිට වෙනස් කරන්න බෑ. ඒක පේ කරලා ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ පල්ලෙහාටම ගියපුවම තියෙනවා zone title කියලා. ඒ zone title කියන එකට අපිට zone එකේ නම දෙන්න පුළුවන්. ඔයාලට කැමති නමක් එතෙන්ට දෙන්න පුළුවන්. එතකොට තමයි ඔයාලා ඔය generate කරන zone එක download කරපුවාම ඒ download කරපු folder එක save වෙන්න ඔයාලා ඔය දෙන title එකේ නමින් තමයි. ඊට පස්සේ ඊළඟට අපි බලමු කොහොමද දැන් අපි මේ හදන disk එක හරියට හදාගන්නේ කියලා. ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මෙතන lyrics කියලා එකක් තියෙනවා. ඒ lyrics කියන tab එක උඩ touch කරලා ඔයාලා හදන ඩිස් එකේ ලිරික්ස් ටික මෙතන කොපි කරගන්න ඕනේ. මං කලින්
ටයිප් කල්ලා මගේ සෙල්ෆ් චැට් එක දාන් තිබ්බ ලිරික්ස්ටික මම මෙහෙම මෙතැන්ට කොපි කරගන්නවා. ඊට පස් එතෙන්ට පල්හැම් බලාගන්න පුළන් වලට ස්ටයිල් කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ල ඔයාගේ මේ සින්දු හදන්න මොන ස්ටයිල් එකට රැබ්ද නැත්තං වෙන මොකක් හරි මියසික් ස්ටයිල් එකට කියලා එතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. මම රැප් ඩිස් එකක් හදන හින්දා මං රැප් කියලා එතෙන්ට දෙනවා. ඊට පස්සේ අපි මෙතන අර කලින්ම දීලා තියෙන හින්දා ඇඩ්වාන්ස් ඔප්ෂන් එකේ මේල් කියලා එතන මේල් තියෙනවා. ලිරික්ස් මුඩ් එක මැනුවල් කියලා තියෙනවා. ඔයාට ඕන නම් අර වොයිස් ජෙන්ඩර් එක ෆීමේල් දෙන්න පුළුවන්. එහෙම දීලා ඉවරලා පල්හාම අර සෝන් ටයිටල් කියන තැන මම මේ සින්දුවට අදාළ ටයිටල් එක දෙනවා. එහෙම ටයිටල් එක දීලා ඔයාලට මෙතන දකුණු පැත්තේ කෙළවරේ පල්හැම් බලාගන්න පුළුවන් කලින් තිබ්බ වගේ තැඹිලි පාට පසුබිමක මියුසික් ලාන්චරේ තියෙන පොඩි අයිකන් එකක් ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. එහෙම ටච් කරගත්තට පස්සේ මෙහෙම සින්දු හතරක් AI එකෙන් ජෙනරේට් කරලා දෙනවා. එහෙම සින්දු හතරෙන් සින්දු දෙකක් අපිට අප්ඩේට් for full sound ඒක අපිට ගන්න බෑ. ඒක අපිට පේ කරලා තමයි ගන්න වෙන්නේ. ඉතුරු දෙක නම් අපිට අපේ ගැලරිය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි දැන් අපේ රැප් එක ජෙනරේට් කරන වැඩේ නම් කරලා ඉවරයි. අපි දීපු ලිරික්ස් වලට අදාළව සූනෝ එකෙන් අපිට රැප් හතරක් දීලා තියෙනවා. ඒත් අපිට ඒකේ රැප් දෙකක් විතරයි ෆයිල් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඉතින් අහලා බලමු මෙයාලේ ජෙනරේට් කරලා තියෙන රැප් දෙක හොඳයිද කියලා. Title Manasgata. උඹ හිතන්නේ උඹ ලොකු වැඩක් කියලා කැඩපත බලපන් මුණ පොඩ්ඩක් හොදලා වචන ටිකක් ගැහුවාම උඹ ඉන්නේ හති දාලා මම සිංහයෙක් වගේ උඹ ඉන්නේ බය වෙලා වැඩක් නැති කතා එපා මල්ලි පොඩ්ඩක් හිටපන් ගහන මේ පදවල සැර උඹ විදපන් දන්නේ නැති සෙල්ලම් වලට ඇඟිලි නොදා හිටපන් අංගේ ගේම දිස්සරා උඹ දන්න ගහලා හේපා උඹේ බොරු සොබන මට නම් පෙන්නන්න එපා කරන හැම දෙයකම අගක් මුලක් නැතුව දඟලනවා උඹ දැන් නිකම් පිසෙක් වගේ මෙතන මේක පටන්ගෙම විතරයි තාම ඉවර නෑ මගේ ලෙවල් එකට හෙන්න උඹට තාම හරි ඉතින් ඔය විදිහට තමා අපේ රැප් එක ජෙනරේට් වෙලා තිබ්බේ. මට නම් ඉතින් නරකක් පේන්නේ AI කියන්න බැරි තරමට මේක හොඳට ජෙනරේට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන ඉතින් මේක මේ ෆයිල් මැනේජර් එකේ සේව් කරගන්න එක. ඒකට කරන්න තියෙන්නේ ඔයාලට ඕන සින්දුව තෝරලා ඒකේ දකුණු පැත්ත උඩ කෙළවරේ තිත්තුනක් පේනවා ඇති. ඒ තිත්තුන උඩ එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ පල්ලෙහාටම ගියාට පස්සේ තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. එතනේ ඩවුන්ලෝඩ් කියලා තියෙන එක උඩ එකපාරක් ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඔප්ෂන් තුනක් එනවා. මෙතන පළවෙනියටම තියෙන MP3 audio කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඒ විදිහට ටච් කරාට පස්සේ මේ වගේ මැසේජ් එකක් pop up වෙනවා. මෙතන තියෙනවා download anyway කියලා. දෙවෙනියට තියෙන එක. එන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ජෙනරේට් කරගත්ත මියුසික් ට්‍රැක් එක ෆයිල් මැනේජර් එකටම ඩවුන්ලෝඩ් වුණා කියලා. හරි එතකොට අපේ වැඩ ටික මෙතනින් ඉවර වෙනවා. අන්තිමට මට කියන්න තියෙන්නේ ඉතින් අද වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා දාන කමෙන්ට් එක මට මාර විදිහට වටිනවා. මොකද මම channel එක කරන්නේ අලුතෙන්නේ. ඒ හින්දා ඔයාලගේ අදහස් මට මාර විදිහට වටිනවා. ඒ වගේ මතක් කරනවා වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඔයාලගේ අදහස් ඔක්කොම කමෙන්ට් කරන් යන ගමන් අන්තිමට මම කියනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයාලා දැන්ම ගිහින් subscribe කරලා bell icon එක all touch කරලා තියාගන්න. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් ඔයාලා හමු වීමේ බලාපොරොත්තු වෙමි. මම අද මෙතනින් සමු ගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.